හෙලෝ ගයිස් ඔගලන්ට කොහොමද මම හිතන ඔගලන් හොඳින් ඉන්නවා කියලා මම අද ගෙනාව අලුත්ම ගැජට් එකක් මේක ඉතින් අලුත්ම එකක් නෙමෙයි මේක ඔයිට කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා මේ වෙනම මේ බ්‍රෑන්ඩ් එකේම එකක් IMOU කියන එක. ඉතින් මේක සාමාන්‍යයෙන් ටිකක් අලුත් අනිත් ඒවාට වඩා. මොකද අර ඉස්සෙල්ලා අවුරුදු 4ක් තිස්සේ පාවිච්චි කරන එක ඒක දැන් ඇත්තටම දැන් ගොඩක් අඩුයි ඒක දැන් ඒක මාකට් එකේ අඩුයි. නමුත් මේක අලුත්ම බ්‍රෑන්ඩ් එකක්. මේක ගැන අපි රිවිව් එකක් කරොත් එහෙම පොඩි දේවල් තියෙනවා. මේක බොක්ස් එක අන්බොක්සින් කරන්න යන්නේ මම දැන් අන්බොක්සින් කරන්න යන්න හදන ගමන්. නමුත් ක්වික් රිවිව් එකක් දෙන්නම් පොඩි. මේකේ 4K UHD එතකොට Wi-Fi 6 enable මේක තමයි ස්පෙෂල් ෆීචර් එක. මේක අලුත්ම ඔයගලන් දන්න අලුත්ම තාක්ෂණය. එතකොට තව මේක තියෙනවා full color night vision, එතකොට human detection, එතකොට vehicle, එතකොට pet detection, weather proof. මේක water proof නේ මේක weather proof IP66 තියෙනවා. එතකොට මේක තියෙනවා motion active spotlight එක තියෙනවා. එතකොට security alarm එක තියෙනවා 110. එතකොට 2-way talk තියෙනවා. එතකොට iCloud service and micro SD card slot එක තියෙනවා. right එතකොට අපි මේක quick මේක open කරන්න හදන්නේ. මේක තමයි මම open කරෙත් නෑ. right මෙහෙම open කරන්න යන්නේ. මගේ ළඟ තව මේ බ්‍රෑන්ඩ් එක මම මේ බ්‍රෑන්ඩ් එකට හරිම ආසයි. ඒ කියන්නේ මේක හොඳ මට පේන හැටියට right මෙහෙම තමයි තියෙන්නේ. මමත් මේක පළවෙනි වතාවට දැක්කේ. ඔයගලන්ට පේන ඇති මේකේ IP එකක් තියෙනවා. මේක තියෙන power adapter එක. ඒක ඕනනම් අපිට ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේක router එක තියෙන්නේ. ඒතකොට මෙතන තියෙනවා මෙතන reset button එක කියලා තියෙනවා. මෙතන තමයි මම හිතන්නේ memory card එක දාන්න තියෙන්නේ. එතකොට ඕපන් කරන්න තියෙන්නේ මෙහෙම. මෙතන memory card slot එක පුළුවන්. මෙතන 256 වෙනකම් මේක memory card එක support කරනවා. එතකොට මේක තව මේ පැත්තෙන් බලුව ලොකු දෙයක් නෑ. තව මේක පැත්තකට තියලා අපි බලමු box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. right box එක ඇතුලේ quick guide එක තියෙනවා. quick start guide එක තියෙනවා. මේක තියෙනවා mount එකට wall එකට ගහලා මේ පැත්තෙන් තව adapters මේවා ටික තියෙනවා. adapter එක තියෙනවා මෙතන. මෙතන mount ටික තියෙනවා. ඔය ටික නම් කොහොමද තියෙන්නේ ගන්නට බලා ගන්න පුළුවන්. ये पैथिंग ओपन करो. right මේක තමයි mount wall එක. මේක හරිම ලේසි ෆිට කරන්න. මේක wall එකට mount කරා. ඊට පස්සේ මේක ටික් එක දැම්මා. හරිම ලේසි. මේක දන්නවනේ ඔයගලන්ට ෆිට කරගන්න තියෙන්නේ මෙතනට පිටිපස්සට කරන්න තියෙන්නේ. නමුත් මේක හරිම ලේසි. මොකද මේක ඇත්තටම කිව්වොත් එහෙනම් මේක මේ අමාරු දෙයක් නෙමෙයි. Tamanටම කරගන්න පුළුවන් දෙයක්. මම මෙහෙම මට මේ වීඩියෝ එක දික් කරන්න මම කැමති නෑ වැඩිය. නමුත් ඊළඟ එකටත් part 2 එකට එන්න වෙනවා. මොකද මගේ ළඟ තව අනිත් තියෙන මේ බ්‍රෑන්ඩ් එකේම අනිත් එක තියෙනවා. ඒක 360 cam එක. මම ඒකට වීඩියෝ එකක් කරන්නම්. හරි. මේක ගැන මොන හරි සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේක ප්‍රයිස් එක ගැන ඔයගලන්ට දැනගන්න ඕන නම් ඔයගලන් කමෙන්ට් එකක් දාන්න. මෙතන පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මම ප්‍රයිස් එක කීයද කියලා කියන්නම්. මේක ඇත්තටම මම අනිත් එක කියන්න ඕන මේක මම ගත්තේ ඩුබයි වලින්. නමුත් මම දන්නේ මේ මොඩල් එක ලංකාවේ තියෙනවද නැද්ද කියන එක. නමුත්
මමට මේක ප්‍රයිස් එක දාන්න පුළුවන් සාමාන්‍යයෙන් කොච්චරක් වෙනවද කියන එක මේකේ වර්ග මේ වගේම වර්ග දෙකක් තියෙනවා මේක මතක තියාගන්න ඕන මේක 4K UHD මොඩල් එක කියන එක රයිට් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේදී මගේ ළඟ තියෙන අනිත්ම CCTV cam එක මම පෙන්වන්න ලෑස්ති right thank you guys okay bye